ගැඩවිලි පොහොර හදන්න ලෝකයේ තියෙන හරිම ක්‍රමය එකම ක්‍රමයයි තියෙන්නේ. අපි ඒකට කියනවා කැරට් 24 කළු රත්තරන් කියලා කියනවා. මේ නම ලෝකේ දීපු එකෙන්ම. හරිද? බ්ලැක් ගෝල්ඩ් කියලා ලෝකේ Google එකේ ගැහුවත් බ්ලැක් ගෝල්ඩ් කියලා ලෝකේ මේක හඳුන්වන්නේ මේක ඇත්තටම කළු රත්තරන් තමයි. රත්තරන්ම තමයි. හැබැයි මේක කැරට් 24. කැරට් 22 කැරට් 18 අරම නෙවෙයි. එතකොට මේ ගැඩවිලි පොහොර හදන්න අපි ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන්නේ අමු ගොම කියන එක. මම මුලින්ම ඔයගලන්ට අමු ගොම තියනවාද කියලා. එහෙනම් අපි මෙයාට අපි මේ ගොම විතරක් දීලා නෙවෙයි. අපි ඒක මෙහෙමයි හදන්නේ. හරි? අපි මේ පණුවට දෙන අමු ගොම කෑම වෙනුවට එයාට අපි සුවිශේෂී කෑම මිශ්‍රණයක් හදනවා. මේක අහන් ඉන්න තරම් අමාරු නෑ, වැඩේ කරන්න ලේසියි. එතකොට අපි මේ අමු ගොම දැන් මම එක කිව්වේව එකක්වත් අමතක කරන්න එපා. ඔයා අරම කිව්වනේ කියලා අහන්න ඕන. දැන් මම එක වචනයක් කිව්වා. මේ පණුව ඔකට සමාජයේ ලොකු ආందోලනයක් ගිහලා දැන් ඒගොල්ලෝ සද්ද නැතුව ඉන්නවා. මෙයා කන්නේ අමු ගොම. මේ සියලු පරීක්ෂණ මම අවුරුදු 5ක ඇතුළත කරලා තියෙනවා මේ. ලෝකෙ කිසිම කෙනෙක් ඒක කළා නැහැ. ඔයගොල්ලන්ට මේ ලෝකේ දැනුමක් තමයි මේ දෙන්නේ. ලෝකෙත් මේ ලෙවල් එකේ නොලෙජ් එකක් නැහැ. තිබුණොත් මට දාන්න මැසේජ් එකක්. හරි? මෙයාට අපි අමු ගොම විතරයි කන්නේ කියලා මම ඕගොල්ලන්ට දැන් කියලා ඉවරයි කතාව. ඒක මට අදින්න බෑනේ ආපහු. මෙයා අමු ගොම කාලා එයා බයිස්ට්‍රාවේ වශයෙන් අමු ගොම අඩංගු පොහොර නිකුත් කරාට දශම ගණන් වලින් තමයි NPK තියෙන්නේ කියලාත් කියලා ඉවරයි. දැන් එහෙනම් අපිට ඕන මේ වර්මි කොම්පෝස්ට් මෙන්න මේ ලෙවල් එකට මේ විශාල පරිමාණයට උඩට යන්න නම් මේ සම්මත ප්‍රමාණ වලදී කොහොමද හදන්නේ? හදන්නේ මෙහෙමයි. ඕගොල්ලෝ දන්නවා අමු ගොම විතරයි නම් මෙයා කන්නේ. අපි මෙයාට අමු ගොම සමග මිශ්‍රණයක් හදනවා. මිශ්‍ර කරලා අපිට නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් තව අමුතුවෙන් දාලා. හරිද? ඒක හරියට මොන වගේද මේ මිශ්‍රණය? ඕගොල්ලන්ගේ දරුවෙකුට බෙහෙතක් පොවන්න ඕනුනාම ඕගොල්ලෝ හඳ පෙන්නයි අන්න පුතේ හරක කිරි බොනවා කියයි කුරුල්ලා කියලා පෙන්නන ටක් ගාලා දෙනවා. නැත්තම් මොනවා හරි පැණි රස දෙයකට ඇතුළට දාලා දෙනවා. ඒ වගේ තමයි. මේකෙත් අපි අමු ගොම සමග අපි පාවිච්චි කරනවා තවත් අමුද්‍රව්‍යයක් මේ අමු ගොමත් එක්ක කලවම් කරලා මේ සතාට දෙන්න. ඒ තමයි ඕගොල්ලන්ගේ වෙළඳ පොළවල් වලින් පොලෙන් වෙන්න පුළුවන්, කඩ වලින් වෙන්න පුළුවන්, ඕගොල්ලන්ගේ හේනෙන් වෙන්න පුළුවන් ඉවතලන අමු එළවලු සහ පළතුරු. ඔන්න දැන් අපේ අවශ්‍යතාවය තියෙන්නේ මේ අමු ගොම. මෙයා නිකන් කෑවට වැඩක් නෑ. NPK අඩුයි. මෙයාට NPK ගොඩාක් අඩංගු කාබනික අමුද්‍රව්‍ය මේකට මිශ්‍ර කරලා මෙයාට කන්න දෙන එක. එතකොට වෙළඳ පොලේ ඔයගොල්ලන්ට ගන්න පුළුවන් මේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, විශේෂයෙන් පොටෑසියම්, ෆොස්ෆරස් ඉතාමත්ම අධික දෙයක් තමයි අමු එළවලු සහ පළතුරු. අමු එළවලු කියන්නේ මොකද්ද? මේ උයන්නේ නැතුව වෙළඳ පොලට ගේනොත් තැලිලා පිපිඤ්ඤ ගෝණිය මහත් කරා. අන්න අමු එළවලු. උයන්නත් බෑ. උයපුව ගන්න බෑ මේකට. අමු එළවලු සහ පළතුරු කියන එකෙන් අදහස් කරේ මේවා උයලා ගන්න බෑ. මේවා ගන්නේ අපි අමුවෙන්. හරි? වට්ටක්ක ගෙඩිය තලුණ අයින් කරා. පොළ දවසට හවසට ගියාම ලොරියක් හරි කරත්තයක් හරි ගේන්න පුළුවන්. ඇයි ඒ හේතුව? මේවා දාන්නේ අපේ දැන් අමු ගොමවල තියෙන නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් මුස්ස ගන්න. විශේෂයෙන්ම අමු එළවලු සහ පළතුරු වල ෆොස්ෆරස්, පොටෑසියම් අධිකයි. මොකද? මෙන්න මේක මතක තියාගන්න. ඕගොල්ලන්ගේ ගහක ගෙඩියක් හැදෙන්න, මලක් හැදෙන්න ඉතා විශාල වශයෙන් අවශ්‍ය වෙනවා ෆොස්ෆරස්, පොටෑසියම්. ෆොස්ෆරස්, පොටෑසියම් තමයි ඕගොල්ලන්ගේ කෙහෙල් කන ඉදෙන්න අවශ්‍ය වෙන්නේ පොටෑසියම්. ෆොස්ෆරස් නයිට්‍රජන් වලට වඩා. ඕගොල්ලන්ගේ වම්බොටු ගහ ගෙඩිය හොඳට හැදිලා බරට ඇවිල්ලා හොඳට හැදෙන්න ඕන වෙන්නේ පොටෑසියම්. දැන් ගෙඩියක් අදින් ඉඳලා යනකොට ගහක ගෙඩියක් දැක්කොත් මලක් දැක්කොත් ඔන්න හිතට එන්න ඕන අරයක ඇවිල්ලා කියලා ගියේ මොකද්ද? මෙන්න මේ ගෙඩිය හැදෙන්න, මේ මල හැදෙන්න ඕන වෙන්නේ මොකද්ද? පෝෂ්‍ය පදාර්ථ වලින්. පොටෑසියම්. ෆොස්ෆරස්ුත් ඕන, පොටෑසියමුත් ඕන. ගහක කොළ පාට ගතිය, කොළ හැදෙන්න, කොළ වර්ණය තියාගන්න, ගහ හොඳට හයියට හැදෙන්න ඕන නයිට්‍රජන්. හරිද? දැන් අපිට මේ පොහොරේ
මෙන්න මේ අමු එළවලු සහ පළතුරු කියන්නේ එළවලු ගහ එළවලු ගෙඩියක් හැදෙනවා නම් එළවලු කරලක් මලක් හදෙනවා නම් පොටෑසියම් අධික ලෙස ඒ ගහට දීලා තමයි හැදෙන්නේ. එතකොට එහෙනම් ඒ එළවලු කෙහෙල් ගෙඩියේ මොකද්ද? පතෝල කරලේ මොකද්ද තියෙන්නේ? අධික ලෙස පොටෑසියම්. අපි ඒක ගන්නවා මේ වැඩේට ගන්නවා. ඊළඟට මේ තව ගන්නවා ඇල්බීසියා මාන වල් සූර්යකාන්ත කෙසෙල් කඳන් කෑලි වගේ දේවල්. මෙන්න මේ ඇල්බීසියා මාන වල් සූර්යකාන්ත කියලා කියන්නේ මොකද්ද? මේක මේ රෙජිස්ටර් කරලා පැකේජ් එකේ ආපු එකක් නෙවෙයි. ඕගොල්ලන්ගේ මේ පළාතේ මේ තියෙන බහුලව තියෙන දේවල්. මේ ඕන එකක් මේ දඬු නැතුව කොළ ටික කඩලා මේකට ගන්න පුළුවන්. හරිද? එතකොට කෙසෙල් ගහේ කඳ අඟල් දෙකට තුනට කඩලා කපලා මේකට ගන්න පුළුවන්. රයිට්. දැන් අමුද්‍රව්‍ය ටික හරි. ඔතන ඉෂුව එකක් තියෙනවද? ඔතන කාර්ය ප්‍රශ්නයක් තියෙනවද? අහන්න. ඒක නිසා මේගොල්ලෝ උෂ්ණත්වයට හරිම සංවේදී නිසා අපි ටැංකිය හදන අමුද්‍රව්‍ය අනිවාර්යයෙන්ම වාතාශ්‍රය ගමන් කරන අමුද්‍රව්‍ය. ඒකට අපි හොඳම උදාහරණය බ්ලොග් ගල්. හොඳම දේ බ්ලොග් ගල්. මේක කිසි ලෙසකින්ම ඉටිකොල ප්ලාස්ටික් බැරල් වල හදන්න එපා. ඒවා හදනවා නම් විශේෂිත ක්‍රම වලට හදන්න ඕන. වාතාශ්‍රය ගමන් කරන්න හදන්න ඕන. මොකද මේක ටික ටික පොහොර හැදි උඩට එනකොට ඇතුලේ ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය ඉතා වැඩි. ඒ හරහා මේකේ රස්නයක් ගොඩ නැගෙනවා. ඒක නිසා කිසිසේත්ම නැහැ. එතකොට මේ ටැංකිය හදනකොට උස අඩි 2යි, බ්ලොක් ගල් 3යි. උස අඩි 2යි, එහෙම නැත්නම් බ්ලොක් ගල් නම් 3යි. පළල අඩි 2.5යි එක්ක 4යි. දිග අඩි 10කට 8කට 10කට තමන් කැමති දුරකට හදාගන්න පුළුවන්. මේ හැම එකකටම කාරණයක් තියෙනවා, තාක්ෂණික කාරණයක්. දැන් උස අඩි 2 කාරණේ නැත්තම් බ්ලොක් ගල් 3 කාරණේ ඔයගොල්ලන්ට පැහැදිලි නේද? ඒක හරි නේද? මෙතන කීප දෙනෙක් හරි හරියට ගන්න. ඒතකොට ඒගොල්ලෝ හැදුවට පස්සේ අනිත් පැයට ගිහලා බලන්න හරි පුළුවන්. පළල අඩි 2.5 හෝ 4 ඉලක්කම් දෙකක් දීලා තියෙනවා, මෙෂර්මන්ට්ස් දෙකක්. ඇයි ඒ? දැන් ටැංකියක් ඕගොල්ලෝ මේ වගේ වහලක් ගහපු එකක් යටනේ හදන්නේ. බිත්තියට හේතු කරලා හැදුවොත් අඩි 2.5කට වැඩි ඕගොල්ලන්ට ගන්න බෑ. හේතුව කෑම දාන්න, පොහොර ගන්න ඕගොල්ලන්ට ටැංකියට කිට්ටු කරන්න වෙන්නේ එක පැත්තකින්. අත දිග කරන්න පුළුවන් දුරින්. ඒක අඩි 4ට හැදුවොත් එහා කොනේ තියෙනව ගන්න බෑ. හැබැයි එතකොට හදන්නේ අඩි 2.5ට තමන්ගේ අතේ දුරින්. හැබැයි ටැංකියට දෙපැත්තෙන්ම යන්න පුළුවන්. මෙතනින් හැදුවා. දෙපැත්තෙන්ම යන්න පුළුවන්. අඩි 4ට හදාගත්තා. දැන් ඒ කැලල හරිද? හරිද හොඳටම? හරිද මාත්‍යා? රයිට්. ඔව් මොනවාරි අහන්න දුවද? ෆෝන් එකේ දාලා දුන්න වීඩියෝ තුනේ පොලිසියෙන් වලින් දාන්න පුළුවන් කියලා. ඒ මම නෙමෙයි. මම දාලා නැහැ. ඒ කියන්නේ නිකන් මිනිස්සු හිතේම දානවා. එතකොට ඕගොල්ලෝ මෙතන මම කියන ඕනෑම ස්පිල්ලක් පාපිල්ලක් වචනයක් කාරණයක් තාර්කිකව හිතන්න ඕන. දැන් පොලිතින් වලින් දාන්න එපා කියන්නේ ඇයි? වාතාශ්‍රය නැහැ. ඇයි? මේ පණුවාගේ ක්‍රියා දැන් අපි මිනිස්සු මේ ඔක්කොම ටික දාලා මේක වහන්නකො බලන්න සීල් කළා. මේ ජීවිතේ සාමාන්‍ය තියෙන දේවල්. එතකොට මේ වාතාශ්‍රය තියෙන්න ඕන. ඕක තමයි ඔගේ කතාව. රයිට්. අන්න ඒකයි මම කිව්වේ අර විශේෂිත ක්‍රම කියලා කිව්වේ. අපිත් හදනවා අර ලීටර් 10 විතර. ඒවා අපි මෙතනදි කතා කරන්නේ නැත්නම් වැඩේ පටලවා ගත්තොත් හබක් වෙනවා. යටින් net එකක් දාලා හදනවා, එයා ලයින් එකක් දීලා ඔය වගේ ඉතින් ඕගොල්ලන්ට ඔය කරන්න බැරි කමක් නැහැ. තියරි එක ඉගෙන ගත්තා. ඒක දැන් මොකද්ද දැන් අපි ප්ලාස්ටික් නෙමෙයි ඕනේ එක දැන් මේ වගේ එකක් වුණා 100%ම වහලා එයා කන්ඩිෂන් එකක් හයි කරොත් කිසි අවුලක් නැහැ. නමුත් අර තියරි එක තමයි. දැන් ප්ලාස්ටික් බැරල් වල අපිත් හදනවා. අර ලීටර් 10. හැබැයි ඒතර අපි එයා පයිප් එකක් දෙනවා. ඒවා ඉතින් මේ වැඩ වැඩි. මේවා ඉතින් ඒවා එම කෝන්නේ නැහැ. තියෙනවනේ බඩු. ගල් ටිකක් හොයාගන්නම අරු නැහැනේ. රයිට්. ඉතින් ඔයගොල්ලන්ට එක දෙයක් කියන්නම්. බොහොම ස්තුතියි. හොඳේ. ඔයගොල්ලෝ ඔක්කොටම ආවා. මේ සෑහෙන අවධානයෙන් මේකට. ඒ කියන්නේ ඒ අහගෙන හිටියා, ඒක ඉගෙන ගත්තා. මේව පාවිච්චි කරලා වගා කරලා ඔයගොල්ලන්ගේ අනාගතේ ඉතාමත්ම හොඳ තත්ත්වයකටපත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ අවස්ථාව ලබා දුන්න අපේ ප්‍රසන්න මහත්තයා සෑහෙන මහන්සි වුණා. thank you ආට. ඉතින් මේ අපිට කතා කළා. මම හිතන්නේ අපේ උපරිමයටත් වැඩිය මම කළා. මේ ඒ වයින් ප්‍රයෝජනයක් ගන්න. ඊට පස්සේ අපේ WhatsApp දාන්න මගේ නම්බරෙත් මම දැම්මා මේකට. ඒකට මේ ඔයගොල්ලෝ WhatsApp කරන්න, ප්‍රශ්නයක් තිබුණොත් අහන්න. අහලා මේ වැඩේ කරගෙන යන් ඉතින්. ඊට පස්සේ
අපි ආපහු වගා කටයුතු වලටත් එකතු වෙමු. ඕගොල්ලෝන්ගේත් එක්ස්පීරියන්ස් අපේවත් එක්කම කරන්න. ඉතින් ආයි ඕක තමයි ලෝකේ ඕගොල්ලන්ට දෙන්න තියෙන සුපිරිම දැනුම. වෙන දැනුමක් නැහැ. ඕගොල්ලෝ කොයි ලෝකේ හැදුවත් ඕක ක්‍රමය තමයි ක්‍රමය. රයිට් එහෙනම්